Hi girls and boys, welcome to my Pinky Girl channel. අද මං ඔයාලට අරන් ආවේ 2008 අවුරුද්දේ රිලීස් වුණු ලස්සන බාබි මූවි එකක්. මේ මූවි එකේ නම තමයි Mariposa and her Butterfly Fairy Friends. ඉතින් මේකත් බාබි ෆෙරිටෝපියා මූවි සීරීස් එකේම එන මූවි එකක්. මීට කලින් මං ෆෙරිටෝපියා මූවිස් 3ක් දාලා තියෙනවා. ඉතින් ඒ 3 බැලුවේ නැත්තම් මං ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාන්නම් දැම්මම ගිහින් ඒවා බලලා එන්න. ඇත්තටම ඉතින් ඒ 3යි මේකේ අතරේ එහෙම ලොකු විශේෂ සම්බන්ධයක් නම් නැහැ. ඒවා බලන්නේ නැතුව වුණත් ඔයාලට මේ මූවි එක එන්ජොයි කරන්න පුළුවන්. ඒත් ඉතින් අර මූවිස් 3ත් මග අරගන්න බැරි තරම් ගොඩක් ලස්සන මූවිස් නිසා අනිවාර්යයෙන්ම මේක බලන්න කලින් හරි මේක බැලුවට පස්සේ හරි ගිහිල්ලා ඒ 3ත් බලලා එන්න. ඒ විතරක් නෙවෙයි ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් දැන් කතා ඇති like කරලා subscribe කරලා එකතු වෙන්න. අපි දැන් යමු අපේ අද මූවි එක බලන්න. මේ මූවි එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ අපේ බිබිල්ව. බිබිල්ට එයාගේ යාළුවා ඩිසිල් එන්න කියලා තියෙනවා. ඩිසිල්ගේ තව යාළුවා ටිකක් එක්ක ට්‍රිප් එකක් යන්න. හැබැයි ඉතින් බිබිල්ට බයයි ඒ යාළුවා අතරට එයාව ගැලපෙන්නේ නැති වෙයිද කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේ එලීන මෙතනට ඇවිත් බිබිල්ට ලස්සන කතාවක් කියලා දෙනවා. ඉතින් ඔයාලා මේ එලීනව බිබිල්ව ඩිසිල්ව දන්නේ නැත්තම් අනිවාර්යෙන්ම ගිහින් කලින් ෆෙරිටෝපියා මූවිස් 3 බලලා එන්න. මෙයාලා ගැන ගොඩක් ත්‍රාසජනක කතා ඔයාලට ඒවෙන් දැනගන්න පුළුවන්. ඉතින් එලීන මේ කියන්නේ එයාගේ යාළුවෙක් ගැන. ඒ යාළුවා ජීවත් වෙන්නේ ෆ්ලටර්ෆීල්ඩ් කියන ප්‍රදේශයේ. ඉතින් මේ ෆ්ලටර්ෆීල්ඩ් කියන ප්‍රදේශය සාමාන්‍ය ෆෙරිටෝපියාවෙන් ටිකක් ඈතට වෙන්න තමයි තියෙන්නේ. ඒකට හේතුව මේ ෆ්ලටර්ෆීල්ඩ් වල ඉන්නවලු ස්කීටයිස්ලා කියලා බටර්ෆ්ලයි ෆේරීස්ලව කන රාක්ෂය ජාතියක්. කොහොම හරි මේ ෆ්ලටර්ෆීල්ඩ් වල ජීවත් වෙන්නේ බටර්ෆ්ලයි ෆේරීස්ලා. ඉතින් හැම වෙලේම රෑ වෙනකොට මේ ස්කීටයිස්ලා එන නිසා බටර්ෆ්ලයි ෆේරීස්ලා හරි බයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒත් ඉතින් එක දවසක් මැරබෙලා කියලා සුරංගනාවියක් ඇවිල්ලා එයාගේ මැජික් ලයිට් එක පාවිච්චි කරලා මේ ස්කීටයිස්ලව එලවලා දාලා තියෙනවා. ඉතින් මේ මැරබෙලා ජීවත් වෙනකන් මේ ලයිට් එක ෆ්ලටර්ෆීල්ඩ් වල හැම වෙලේම තියෙනවා. ඒ නිසා ඉතින් ස්කීටයිස්ලට මෙහෙට එන්න බෑ. ඒ නිසා බටර්ෆ්ලයි ෆේරීස්ලත් පිටත ලෝකයට යන්නේ නැතුව දිගටම එයාලගේ මේ ආරක්ෂිත ෆ්ලටර්ෆීල්ඩ් වලම ඉන්න පුරුදු වුණා. හැබැයි ඉතින් හැමෝම නම් නෙවෙයි. මේ ඉන්නේ අද අපේ කතාවේ ප්‍රධාන චරිතේ. එලීන මෙයා ගැන තමයි බිබිල්ට කතාව කියා දෙන්නේ. මෙයාගේ නම මැරිපෝසා. මැරිපෝසා ඉතින් මෙහි ඉන්න අනිත් බටර්ෆ්ලයි ෆේරීස්ලා වගේ නෙවෙයි. අනිත් බටර්ෆ්ලයි ෆේරීස්ලා වැඩියෙන් කැමති පාටි දාන්න, විනෝද වෙන්න, ඒ වගේ දේවල් වලට. හැබැයි ඉතින් මැරිපෝසා නම් ගොඩක් කැමති පොත් කියවන්න. ඒ වගේම එයා තනියම කාලය ගත කරන්න සහ තරු රටා බලන්නත් කැමතියි. මැරිපෝසට හැම වෙලාවෙම ඕනි වෙන්නේ මෙහි ෆ්ලටර්ෆීල්ඩ් වලින් එළිය ලෝකය මොන වගේද කියලා බලන්න. ඉතින් මේ වෙලාවේ මෙතනට එන මේ සුරංගනාවගේ නම විලා. එයා තමයි මැරිපෝසගේ යාළුවා. එයා ඉතින් මැරිපෝසට බනිනවා එයාගේ අද තිබුණු පාටියකට ආපු නැති එක ගැන. කොහොම හරි ඉතින් විලා අහපව උදේ ඇවිල්ලා බලනකොට මැරිපෝසට හොඳටම නිින්ද ගිහින්. ඉතින් මෙයාලට දැන් වැඩට යන්නත් පරක්කු වෙලා නිසා මෙයාලා ඉක්මනටම යනවා. ඉතින් ඒ අතරමඟදී යාලට හම්බෙන මේ දම්පාට සුරංගනාවිගේ නම තමයි හැනා. මෙයා තමයි මැරබෙලා රැජිනගේ ප්‍රධාන සේවිකාව. කොහොම හරි ඉතින් මේ හැනා මේගොල්ලන්ගෙන් ඊයේ තිබුණු පාටි එක හොඳයි නේද කියලා අහනවා. ඉතින් මැරිපෝසා නම් කියන්නේ එයා පාටියට ආවේ නැහැ. මොකද එයාට සමහර වෙලාවට එයාව මේ ෆ්ලටර්ෆීල්ඩ් වල අනිත් අයට
ගැලපෙන්නේ නැහැ වගේ දැනෙනවා කියලා. ඒත් ඉතින් හැනා මේ වෙලාවේ කියනවා එයාටත් සමහර වෙලාවට එයාව අනිත් අයට ගැලපෙන්නේ නැහැ කියලා දැනෙනවා කියලා. ඒ වුණත් එයා අනිත් අයත් එක්ක සහයෝගයෙන් ඉන්න පුරුදු වෙලා ඉන්නේ කියලා කියනවා. කොහොම හරි මේ වෙලාවේ එක සුරංගනාවියෝ දෙන්නෙක් මැරිපෝසටයි විලාටයි කතා කරනවා. මේ රෝස පාට සුරංගනාවිගේ නම රේනා. අනිත් එක්කෙනා එයාගේ සහෝදරිය රේලා. ඉතින් මෙයාලා මේ කතා කරන්නේ මාලිගාවේ තියෙන එක උත්සවයක් ගැන. ඉතින් මෙයාලා ගාව තමයි අපේ මැරිපෝසයි විලායි වැඩ කරන්නේ. කොහොම හරි ඉතින් විලාට සිද්ධ වෙනවා ත්‍රිසිල් බර්ස්ට් හොයන්න යන්න. ත්‍රිසිල් බර්ස්ට් හොයන වැඩේට නම් විලා පොඩ්ඩක්වත් කැමති නෑ. මොකද ඉතින් ඒවා හැදෙන්නේ ගඳ ගහන වගුරු බිමක. කොහොම හරි ඉතින් එයා ඒවා හොයන්න යද්දි මැරිපෝසා මේ දෙන්නව ලස්සනට ලෑස්ති කරනවා. ඒ අතරේ අපිට පෙන්නනවා හැනා මොකක් හරි විස జాතියක් හදනවා කියලා. ඉතින් මේ හැනාට ඕනි කොහොම හරි මේ විස జాතිය රැජිනට දීලා රැජිනව මරලා දාලා මේ ෆ්ලටර්ෆීල්ඩ් වල රාජකම එයාට ලබා ගන්න. ඉතින් ඔන්න එයා අද ඒ විස జాතිය හදලා තියෙනවා. මේ අතරේ ඔන්න අපේ කට්ටිය දැන් අර මාලිගාවේ තියෙන පාටියට ගිහින් මැරිපෝසා පාටි වලට එච්චර කැමති නැති නිසා එයා එළියෙන් ඉන්න තීරණය කරනවා. මේ අතරේ අපිට පෙන්නනවා රජිනගේ ප්‍රධාන උපදේශකයා ලෝඩ් ගැස්ට්‍රොස් එතන ඉන්න අනිත් අයත් එක්ක පුරසාරන් දොඩවන හැටි. ඉතින් මෙතනට හැනාත් එනවා. ඉතින් හැනා නම් කොහොම හරි මැරිපෝසටත් එයත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරලා ඇතුළට යනවා. ඉතින් මේ අතරදී එයා අරගෙන ආපු විස බෝතලේ වැටෙනවා අපේ මැරිපෝසා දකිනවා. එයා ඉතින් හැනාට මේක අහුලලා දෙනවා. මොකද එයා දන්නේ නැහැනේ මේක විසක් කියලා. ඔන්න ඉතින් හැනාගේ ප්ලෑන් එක තමයි අද මේ විස එක රැජිනට දෙන්න. කොහොම හරි මැරිපෝසට මේ එළිය ඇවිද ඉද්දි මෙන්න මේ කොල්ලව හම්බෙනවා. මෙයා කියන්නේ මෙයාගේ නම ඇන්ඩ්‍රියාස් කියලා. ඉතින් මේ ඇන්ඩ්‍රියාසොත් අපේ මැරිපෝසා වගේමයි. මේ දෙන්න මේ වෙලාවේදී මෙයාලා කැමති දේවල් අකමැති දේවල් ගැන කතා කරනවා. ඉතින් මේ ඇන්ඩ්‍රියාසොත් මැරිපෝසා වගේම පොත් කියවන්න, තනියම කාලය ගත කරන්න, ඒ වගේම ෆ්ලටර්ෆීල්ඩ් වලින් එළිය ලෝකයට යන්න කැමති කෙනෙක්. ඉතින් මේ කතාවෙන් අපිට නම් තේරෙන්නේ මේ දෙන්න MFEO කියලා. ඒ කියන්නේ made for each other. ඉතින් මේ ඇන්ඩ්‍රියාසොත් පාටි වලට කැමති නැති නිසා තමයි මෙයා මේ එළිය ඇවිද ඉන්නේ. ඔන්න ඔයාලට කතාවේ ඉස්සරහට දැනගන්න පුළුවන් කවුද මේ ඇන්ඩ්‍රියාස් කියලා. ඊට පස්සේ ඉතින් මැරිපෝසට එයාගේ යාළුවෝ කතා කරන නිසා එයා මෙතනින් යනවා. අපිට පෙන්නනවා මේ අතරේ රොයල් ගාඩ්ස්ලා කාව හරි හොයනවා කියලා. ඔන්න ඉතින් උදේම අපි බලනකොට මැරිපෝසාගේ ගෙදරට කලබලෙන් වගේ ඇවිත් තියෙන ඇන්ඩ්‍රියාස්. ඉතින් මේ ඇන්ඩ්‍රියාස් කියන්නේ කවුද කියලා බැලුවාම එයා වෙන කවුරුවත් නෙමෙයි, එයා තමයි මේ කුමාරයා. එයාගේ නම කාලෝස්. ඉතින් කාලෝස් මේ වෙලාවේ මැරිපෝසට කියනවා රැජිනට කවුරු හරි විස දීලා කියලා. ඔන්න අපි නම් දන්නවා ඒක කළේ හැනා කියලා. ඉතින් කාලෝස් මැරිපෝසට කියනවා මේ විස జాතියේ නම ඉලියෝස් කියලා. ඒත් ඉතින් ඉලියෝස් කියන්නේ මෙහි බටර්ෆ්ලයි ෆේරිලා විශ්වාස කරන විදිහට මනක්කල්පිත විස జాතියක්. ඒත් කාලෝස් කියනවා රැජින වගේ බලවත් කෙනෙක්ට හානි කරන්න පුළුවන් ඒ විසට විතරයි කියලා. ඉතින් මෙයා ගාව සිතියමකුත් තියෙනවා. ඒ සිතියමෙන් පෙන්නන්නේ ඉලියෝස් ඇන්ටිඩොට් එකට යන පාර. කොහොම හරි ඉතින් රොයල් ගාඩ්ලා මෙයාව හොයන නිසා මෙයාට නම් ඒක හොයන්න යන්න විදිහක් නැහැ. ඉතින් මෙයා වගේම මේ ෆ්ලටර්ෆීල්ඩ් වලින් එළිය ලෝකය ගැන ටිකක් හරි දන්නේ මැරිපෝසා නිසායි මෙයා මේ වැඩේ මැරිපෝසට බාර දෙන්නේ. ඉතින් මෙහි අනිත් සුරංගනාවියන්ට නම් මේ ගැන ගාණක්වත් නැහැ. එයාලගේ ඉතින් ඔළුවේ තියෙන්නේ පාටි දාන එකනේ. දැන් එයාලා get well මැරබෙලා කියලා තවත් පාටියක් දාන්න තමයි හදන්නේ. විලා ඉතින් සුපුරුදු විදිහටම ත්‍රිසිල් බර්ස්ට් හොයන්න අර ගඳ ගහන වගුරු බිමට යනවා. ඒ අතරේ අපේ මැරිපෝසා රේනවයි රේලවයි ලස්සනට පාටියකට ලෑස්ති කරනවා.
මේ අතරේ රේලා මෙතනට ඇවිල්ලා කියනවා ප්‍රින්ස් කාලෝස්ගේ ආරක්ෂාවට කියලා එයාව හිර කරලා කියලා. මොකද ඉතින් දැන් රැජිනටත් කවුරු හරි විස දීලානේ කුමාරයාටත් අනතුරක් වෙයි කියලා තමයි ලෝඩ් ගැස්ට්‍රස් එයාව හිර කරලා තියෙන්නේ. ඉතින් මැරිපෝසට තේරෙනවා දැන් ඇන්ටිඩොට් එක හොයාගෙන එයාට තනියම තමයි යන්න වෙන්නේ කියලා. ඉතින් මේ මෝඩ මැරිපෝසා මේ විස්තරේ ඒ කියන්නේ එයාට කුමාරයා සිතියම දුන්නු කතාව මේ රේනයි රේලයි කියන විකාරකාරියෝ දෙන්නට කියනවා. මන් දන්නේ ඇයි මේ මැරිපෝසා ඒ වගේ වැදගත් දෙයක් මේගොල්ලන්ට කිව්වේ කියලා. කොහොම හරි ඉතින් දැන් රේනටයි රේලටයි ඕනි ඇන්ටිඩොට් එක එයාලා හොයාගන්න. එයාලා ඉතින් මැරිපෝසට කියනවා සිතියම එයාලට දෙන්න එයාලා ඇන්ටිඩොට් එක හොයාගෙන රැජිනව බේරගන්නම් නිකන් එයාලගේ බඩු ටික එහෙ මෙහෙ අරන් යන්න විතරක් මැරිපෝසට එයාලත් එක්ක එන්න කියලා. කොහොම හරි ඉතින් මැරිපෝසත් අකමැත්තෙන් වුණත් වෙන කරන්න දෙයක් නැතිකමට මෙයාලා කියන දෙයට එකඟ වෙනවා. ඉතින් ඔන්න මේ අතර ත්‍රිසිල් බර්ස්ට් අරගෙන අහපව්වාපු අපේ විලාට මැරිපෝසා තියලා ගියපු ලියුමක් හම්බෙනවා. මේකේ ලියලා තියෙන්නේ එයා ඇන්ටිඩොට් එක හොයාගෙන රේනයි රේලයි එක්ක ගියා කියලා. ඉතින් වැඩි විස්තර ප්‍රින්ස් කාලොස්ගෙන් දැනගන්න කියලා තමයි මේක ලියලා තියෙන්නේ. ඒ අතරේ අපිට පෙන්නනවා ප්‍රින්ස් කාලොස්ව ලෝඩ් ගැස්ට්‍රොස් එක්ක හිර කරලා තියෙන විදිහ. දැන් අපිට පෙන්නන්නේ රේනයි රේලයි මැරිපෝසයි සිතියමත් අරගෙන සෙන්ටර් ඔෆ් බිවල්ඩිනස් කියන තැනට යන හැටි. ඉතින් ඔන්න අඳුර වැටිලා නිසා දැන් ස්කීට් අයිස්ලත් මෙහෙට එන ගමන් තමයි ඉන්නේ. මැරිපෝසා ඉතින් පොත්පත් කියවලා මේ දේවල් ගැන හොඳට දන්න නිසා එයා රේනටයි රේලටයි කියනවා මල් ටිකක් අරගෙන පියාඹන්න එතකොට අපේ ඊව ස්කීට් අයිස්ලට දැනෙන්නේ නෑ කියලා. කොහොම හරි ඉතින් මෙයාලා මේ යන අතරේ රේනගේ අතින් සිතියම වැටෙන්න යනවා. එයා ඒක ගන්න යනකොට ස්කීට් අයිස්ලා එයාව දැකලා එයාගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. කොහොම හරි ඉතින් අවාසනාවන්ත විදිහට මෙතනදී එක ස්කීට් අයිස් කෙනෙක් අපේ අයගේ සිතියම ගිලලා දානවා. දැන් ඉතින් සිතියම නැතුව මොකද කරන්න කියලා හිත ඉද්දි හොඳ වෙලාවට මැරිපෝසට සිතියමේ තිබ්බ දේවල් ටිකක් මතක තිබිලා තියෙනවා. ඉතින් මෙයාලා කොහොම හරි මේ ස්කීට් අයිස්ලාගෙනුත් බේරිලා දැන් ආරක්ෂිත තැනකට යන ගමන් තමයි ඔන්න ඉන්නේ. ඉතින් මේ අතරේ අපිට පේනවා ෆ්ලැටර්ෆීල්ඩ් වල තියෙන අර ආලෝකය දෙන මල් ටික ටික පරවෙවි තියෙනවා කියලා. ඒකෙන් අපිට තේරෙන්නේ දැන් රැජිනට ටික ටික අමාරු වෙවි එනවා කියලා. ඔන්න ඉතින් විලා මේ අතරේ කුමාරයාව හොයාගෙන යනවා. ඒත් ඉතින් එයා දන්නේ කුමාරයා කොහෙද ඉන්නේ කියලා. මේ අතරේ එයා දකිනවා ලෝඩ් ගැස්ට්‍රස්යි හැනයි රැජින ඉන්න තැනට යනවා. ඉතින් එයා දකිනවා ලෝඩ් ගැස්ට්‍රස් ටිකක් එහාට මෙහාට වෙනකන් ඉඳලා හැනා රැජිනට විස දෙන හැටි. ඔන්න දැන් ඉතින් විලා දන්නවා මේ හැම දෙයක්ම කරන්නේ හැනා කියලා. දැන් ඉතින් එයාට ඕනේ ප්‍රින්ස් කාලොස්ට මේ ගැන කියන්න. ඒත් ඉතින් මෙයා දන්නේ නැහැ ප්‍රින්ස් කාලොස් මොන වගේද කියලාවත්. කොහොම හරි එයා ලෝඩ් ගැස්ට්‍රස්ගේ පිටිපස්සෙන් ගිහින් ප්‍රින්ස් කාලොස් ඉන්න තැන හොයාගෙන ලෝඩ් ගැස්ට්‍රස්ව ටිකක් රවට්ටලා එයාගේ යතුරත් අරගෙන කුමාරයාව බේර ගන්නවා. ඊට පස්සේ එයා කුමාරයාට කියනවා හැනා තමයි මේ දේවල් පිටිපස්සේ ඉන්නේ කියලා. ඉතින් එයා කියන්නේ අපි මේ ගැන ලෝඩ් ගැස්ට්‍රස්ට කියමු කියලා. ඒත් කුමාරයා කියන්නේ එයා අපිව විශ්වාස කරන්නේ නැහැ. අපි තව සාක්ෂි හොයාගන්න ඕනි කියලා. ඊට පස්සේ ඉතින් මේ දෙන්නම හැනාගේ පස්සෙන් යනවා තව ටිකක් මේ ගැන සාක්ෂි හොයාගන්න කියලා. මේ අතරේ රේනටයි රේලටයි මැරිපෝසටයි සින්සි කියලා චූටි හාවෙක් වගේ බටර්ෆ්ලයි ෆේරි කෙනෙක්ව හම්බෙනවා. ඉතින් ඔන්න එයාලගේ උදව්වෙන් මෙයාලා සෙන්ටර් ඔෆ් බිවල්ඩිනස් වලට යනවා. ඒත් ඉතින් එතන අර ඇන්ටිඩොට් එක නම් නැහැ. ඉතින් සෙන්සි කියන විදිහට මර්මේඩ්ස්ලා නම් ඒක ගැන දන්නව ඇතිලු. දැන් ඔන්න මෙයාලා මර්මේඩ්ස්ලව හොයාගෙන යන්න තමයි හදන්නේ. මේ අතර විලායි කුමාරයයි හැනාගේ පස්සෙන් ගියාම එයාලා දකිනවා හැනා ස්කීට් අයිස්ලා වගේක් හීලෑ කරලා එක ගුහාවක හිර කරලා හංගන් තියන් ඉන්නවා කියලා.
ඉතින් හැනාගේ ප්ලෑන් එක තමයි රැජින මැරිලා ෆ්ලැටර්ෆීල්ඩ් වල ආලෝකය නැති වෙලා ගියාම මේ ස්කීට් අයිස්ලාව ධම්මල හැම බටර්ෆ්ලයි ෆේරි කෙනෙක්වම මරලා දාලා මෙයා රැජින වෙන එක. ඉතින් ඔන්න විලායි කුමාරයයිත් මෙයාගේ මේ ප්ලෑන් එක දැනගන්නවා. දැන් මේ අතරේ මැරිපෝසයි රේනයි රේලයි සීන්සි එක පළතුරු ජාතියක් කනවා. ඉතින් මේ පළතුරු ජාතිය හරිම රසයි. මේ පළතුරු ජාතියට පුළුවන් මෙයාලට වතුර යට හුස්ම ගන්න පුළුවන් කරවන්න. දැන් ඉතින් මෙයාලා ඒවා කාලා මර්මේඩ්ස්ලාගේ ලෝකෙට යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් එලේන මේ කතාවේ බිබල්ට කියනකොට බිබල්ට නම් හොඳටම කේන්ති හොඳටම ඉරිසියයි. මොකද ඉතින් ඔයාලා කලින් ෆෙරිටෝපියා මූවිස් බැලුවා නම් ඒ එක මූවි එකකදී බිබලුයි එලියනයි මුහුද යටට යන්න කියලා එක මුහුදු පැලෑටියක් කනවා. ඒ මුහුදු පැලෑටියෙන් මෙයාලට වතුර යට හුස්ම ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් ඒක නම් මේ පළතුරු ජාතිය වගේ රස දෙයක් නෙවෙයි. ඒක මේ මෙලෝ රහක් නැති කන්න බැරි දෙයක්. ඔන්න ඉතින් ඒ ලස්සන කතාව ඔයාලා බැලුවේ නැත්නම් ආයෙත් මං කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා ගිහින් ඒක බලලා එන්න කියලා. කොහොම හරි ඉතින් මැරිපෝසයි රේනයි රේලයි සීන්සි අර රසමරස පළතුරු කාලා දැන් මුහුද යටට ගිහිල්ලා ඉන්නේ. ඉතින් මෙයාලට මර්මේඩ්ස්ලා දෙන්නෙක්වත් හම්බෙනවා. හැබැයි ඉතින් මර්මේඩ්ස්ලා දෙන්න නම් මෙයාලට උදව් කරන්න එච්චර උනන්දු වෙන්නේ නැහැ. මැරිපෝසට හිතාගන්න බෑ ඇයි එයාලා ඒ විදිහට හැසිරෙන්නේ කියලා. මෙයාලා මේ හැසිරෙන විදිහ චුට්ටක් අපේ රේනයි රේලයි වගේ. කොහොම හරි රේන මේ වෙලාවේදී මෙයාලාගේ අදහස තේරුම් ගන්නවා. ඒ කියන්නේ ඉතින් මේ දියකිඳුරියන්ට මොනවා හරි වටින දෙයක් ඕනි වෙලා තියෙනවා. ඒක දුන්නහම තමයි මෙයාලට මේ උදව්ව ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද්ද කියලා බැලින්නම් එයාලට ලස්සන සිප්පි කටු තමයි ඕනි වෙලා තියෙන්නේ. ඒත් ඉතින් මේවා ගන්න එක ලේසි නෑ. මොකද මේ සිප්පි කටු උඩ චූටි මර්ෆේරීස්ලා නිදාගෙන ඉන්නවා. මේවා ගත්තොත් එහෙම මේ මර්ෆේරීස්ලා ඇහැරිලා එයාලා හයියෙන් අඬන්න ගන්නවා. ඉතින් සින්සි කියන විදිහට මේ මර්ෆේරීස්ලා ඇඬුවොත් ඒ සද්දෙට සී බීස්ලා නැගිටින්න පුළුවන් වෙනවලු. ඉතින් සී බීස්ලා ගොඩක්ම අකමැති දේ තමයි එයාලා ඇහැරෝන එකලු. ඒත් ඉතින් කොහොම හරි මර්මේඩ්ස්ලාගෙන් උදව්ව ගන්න ඕනි නිසා රේනා එහෙම තීරණය කරනවා කොහොම හරි මේ සිප්පි කටු ටික මෙයාලට අරන් දෙන්න. කොහොම හරි ඉතින් රේනාගේ උදව්වෙන් මෙතනදී අපේ මැරිපෝසට පුළුවන් වෙනවා ලස්සන සිප්පි කටු දෙකක් අරගන්න. හැබැයි ඉතින් අවාසනාවන්ත විදිහට මේකෙන් එක මර්ෆේරි කෙනෙක් නැගිටලා එයා හයියෙන් කෑ ගහලා අඬන්න පටන් ගන්නවා. ඉතින් මේ සද්දය ඇහිලා අනිත් මර්ෆේරීස්ලාත් නැගිටලා හයියෙන් කෑ ගහලා අඬන්න පටන් ගන්නවා. අපේ කට්ටිය කොච්චර උත්සාහ කරත් මේ ඇඬිල්ල නවත්ත ගන්න නම් මෙයාලට වෙන්නේ නැහැ. ඉතින් මේ සද්දෙට නිදාගෙන හිටපු සී බීස්ට් කෙනෙකුත් නැගිටලා අපේ කට්ටියගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. කොහොම හරි ඉතින් මේ අතරේ රේනයි රේලයි අර මර්මේඩ්ස්ලා දෙන්නට සිප්පි කටු දෙක දීලා. ඒ නිසා ඉතින් මේ දෙන්න තීරණය කරනවා අපේ කට්ටියට සී බීස්ට්ගෙන් ගැලවෙන්න උදව් කරන්න ඕනේ කියලා. කොහොම හරි ඉතින් මර්මේඩ්ස්ලාගේ උදව්වෙන් මැරිපෝසයි රේනයි රේලයි සීන්සි සී බීස්ට් මග අරගෙන ආරක්ෂිත තැනකට එනවා. ඉතින් මර්මේඩ්ස්ලා මෙයාලට කියන්නේ නැගෙනහිරට ගිහිල්ලා රාක්ෂයාගේ කටින් ඇතුළු වෙලා ප්‍රතිබිම්බවල ගුහාවට යන්න කියලා. ඉතින් ඔන්න අපේ කට්ටියක් දැන් එහෙට යන ගමන් තමයි ඉන්නේ. මෙතනදී මර්මේඩ්ස්ලාව හැන්ඩල් කරන්න උදව් කරපු එක ගැන මැරිපෝසා රේනට රේලට ස්තුති කරනවා. ඉතින් අපිට දැන් තේරෙන්නේ රේනයි රේලයි දැන් ඉස්සර වගේ විකාරකාරියෝ දෙන්නෙක් නෙවෙයි ටිකක් වගකීම් සහගතව වැඩ කරනවා කියලා. ඒ අතරේ ඉතින් ඔන්න කුමාරයයි විලයි දකිනවා හැනා කරන තව වැඩ ටිකක්. ඉතින් මෙයාලා මේ වෙලාවේදී දැනගන්නවා හැනාට ඉලියෝස් විච හම්බෙලා කියලා. ඒ වගේම මෙයාලා දැනගන්නවා ත්‍රිසල් බස්ට් වලට ඉලියෝස් දැම්මහම මැජිකල් ලයිට් එක කෘත්‍රිමව හදන්න පුළුවන් කියලාත්. ඒ අතරේ ඔන්න මැරිපෝසා එහෙම අර රාක්ෂයාගේ කටක් වගේ තියෙන ගුහාව ළඟට ඇවිත්. හැබැයි ඉතින් මේක ඇතුලේ ස්කීට් අයිස්ලා ටිකක් නිදාගෙන ඉන්නවා.
කොහොම හරි ඉතින් අපේ කට්ටිය මේ ස්කීටයිස්ලව ඇහැරවන්නේ නැතුව හරිම අමාරුවෙන් මේ ගුහාව පාස් කරගෙන යනවා. ඉතින් එහෙම ගිහිල්ලා අම්මෝ ඇති යන්තම් මේකෙන් බේරුණා කියලා බලද්දි එතකොට තමයි මේගොල්ලෝ දකින්නේ තව ගොඩක් ස්කීටයිස්ලා මේ ගුහාව ඇතුලේ නිදාගෙන ඉන්නවා කියලා. කොහොම හරි ඉතින් අපේ කට්ටිය අමාරුවෙන් මේගොල්ලන්වත් පාස් කරලා දැන් ඔය ඉස්සරහ පේන ලයිට් එකක් පැත්තට තමයි යන්න හදන්නේ. ඒත් ඉතින් මේ වෙලාවේදී සින්සික විකාර වැඩ නිසා මෙතන නිදාගෙන හිටපු ස්කීටයිස්ලා දෙන්නෙක් ඇහැරෙනවා. ඊට පස්සේ මෙයාලා මේගොල්ලන්ගේ පස්සෙන් පන්නන්නත් පටන් ගන්නවා. කොහොම හරි ඉතින් එයාලගෙනුත් බේරිලා මේ ගුහාව ඇතුළට රිංගගත්තු අපේ කට්ටියට ප්‍රතිබිම්බවල ගෘහාවට අධිපති සුරංගනාවිව හම්බෙනවා. ඉතින් මේ සුරංගනාවි කියන විදිහට මෙතනින් ඇතුළට යන්න පුළුවන් 3 දෙනෙක්ට විතරයිලු. ඒත් ඉතින් අපේ 4ක් ඉන්නවනේ. ඒ නිසා සෙන්සි කියනවා එයා මෙතනින් නවතින්නම් කියලා. ඉතින් සෙන්සි මෙතන නවතිනකොට රේනයි රේලයි මැරිපෝසයි සුරංගනාවිය එක ගුහාවේ ඇතුළට යනවා. කොහොම හරි සුරංගනාවි කියන විදිහට මේ මගින් නවතින කට්ටියව නිකන් හිරවීමක් වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. කොහොම හරි අපේ කට්ටිය සාර්ථක වෙයාලගේ වැඩේ නිම කරොත් විතරක් මේ නවතින කට්ටියට ආපහු නිදහස් වෙන්න පුළුවන්ලු. ඉතින් ගුහාවේ ටිකක් ඇතුළට යනකොට මේකේ බිත්ති වලින් පේන මෙයාලගේ ප්‍රතිබිම්බ මෙයාලා එක කතා කරන්න පටන් ගන්නවා. ඉතින් එයාලා මේ කතා කරන්නේ මේගොල්ලන්ගේ යටි හිතේ තියෙන දේවල්. මේ ප්‍රතිබිම්බ නම් හරිම කරදරකාරයි. කොහොම හරි මේ වෙලාවේ සුරංගනාවි කියනවා තවත් ඇතුළට යන්න පුළුවන් දෙන්නෙක්ට විතරයි කියලා. රේලට ඉතින් මේ ප්‍රතිබිම්බේ කතා කරන එක ඉවස ගන්න බැරුව එයා මෙතනින් නවතිනවා කියලා කියනවා. කොහොම හරි ඔය විදිහට රේලා මෙතන නවතිද්දි මැරිපෝසයි රේනයි සුරංගනාවිය එක්ක ගුහාවේ තවත් ඇතුළට යනවා. ඉතින් තවත් ඇතුළට ගියාම සුරංගනාවි කියන්නේ මෙතනින් ඇතුළට යන්න පුළුවන් ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ට විතරයි කියලා. ඉතින් රේනාගේ ප්‍රතිබිම්බය එයාට කියනවා රේනා මැරිපෝස කියන්නේ වැඩක් නැති කෙනෙක්. එයාට යන්න දෙන්න එපා. ඔයා යන්න. හිතලා බලන්න ඔයාට මේකෙන් ලබා ගන්න පුළුවන් ගෞරවය කොයි වගේද කියලා. ඉතින් මැරිපෝස කියන්නේත් ගොඩක් ඉන්සෙකියුරිටිස් තියෙන කෙනෙක්නේ. එයාගේ ප්‍රතිබිම්බයත් ඉතින් එයාට කියනවා ඔව් මැරිපෝස එයා කියන කතාව හරි. ඔයා කිසි වැඩකට නැති කෙනෙක්. කවුරුත් ඔයා කියන දේවල් ගණන් ගන්නෙත් නෑ. ඒ නිසා රේනට යන්න දෙන්න කියලා. ඉතින් මැරිපෝසත් අකමැත්තෙන් වුණත් රේනට යන්න දෙන්න හැදුවත් රේනා මේ වෙලාවේදී බුද්ධිමත් තීරණයක් ගන්නවා. එයා මැරිපෝසට කියනවා ඔයා වැඩකට නැති කෙනෙක් නෙවෙයි මැරිපෝස. ඔයාට තමයි මේක කරන්න පුළුවන්. ඔයාට විතරමයි මේක කරන්න පුළුවන් කියලා. ඉතින් අන්තිමට රේනා මෙතනින් නවතින්න තීරණය කරනවා. ඉතින් ඔය විදිහට මැරිපෝස සුරංගනාවිත් එක්ක ගුහාවේ ඉස්සරහටම යනවා. කොහොම හරි මෙයාලා මේ යන්නේ තරු ගොඩාක් පිරුණු ආසකට. ඉතින් සුරංගනාවි මැරිපෝසට කියනවා මෙතනින් එක තරුවක් තමයි ඉලියොස් ඇන්ටිඩොට් එක කියලා. ඉතින් මැරිපෝසට කරන්න තියෙන්නේ එක උත්සාහයකින් මේ හරියටම ඇන්ටිඩොට් එක වෙන තරුව මොකක්ද කියලා තෝරගන්න එක. ඉතින් මැරිපෝස මේ තරු හැම එකක්ම දිහා හොඳට බලනවා. එයා තරු රටා ගැන ගොඩක් දන්න නිසා එයා හැම තරුවක්ම රටාවක් විදිහට ගලප බලනවා. ඉතින් එහෙම බලද්දී එයා එකම එක තරුවක් දකිනවා. ඒ තරුව කිසිම තරු රටාවකට අයිති නැති, වැඩිය දිලිසෙන්නෙත් නැති, වැඩකට නැති පුංචි තරුවක්. ඉතින් එයාගේ ප්‍රතිබිම්බයත් කියන්නේ ওই තරුව දිහා බලන් ඉන්න එපා මැරිපෝසා. ඒක මේ වැඩකට නැති අනිත් තරුවලට ගැලපෙන්නේ නැති තරුවක් කියලා. ඒත් ඉතින් මැරිපෝසා කියනවා ඒක අනිත් තරුවලට ගැලපෙන්නේ නැති වුණා කියලා. ඒක වැඩකට නැහැ වෙන්නේ නැහැ කියලා. ඉතින් එයා කියන විදිහට හැම තරුවක්ම අහසේ තියෙන්නේ මොකක්ම හරි හේතුවකට. ඒ තරුවත් හරියට අපේ මැරිපෝසා වගේ. ඉතින් කොහොම හරි මැරිපෝසා අන්තිමට තීරණය කරනවා ඒ පුංචි තරුව තමයි ඉලියොස් ඇන්ටිඩොට් එක කියලා. ඉතින් වාසනාවට එයාගේ උත්තරේ හරි.
එයා ඒ විදිහට ඉලියොස් ඇන්ටිඩොට් එක වෙන ඒ තරුව ලබා ගන්නවා. ඉතින් ඔයාලා කලින් ෆෙරිටෝපියා මූවිස් බලලා තියෙයි නම් ඔයාලා දන්නවා මේ සුරංගනාවිය මොකක් හරි වීර ක්‍රියාවක් කළාම එයාලගේ අත්තටු වෙනස් වෙනවා කියලා. ඉතින් අපේ එලීනගෙත් ඒ වගේ ලස්සනට අත්තටු කීප වතාවක්ම වෙනස් වුණු හැටි කලින් ෆෙරිටෝපියා මූවිස් වල තියෙනවා. ඔන්න ඉතින් මම මෙච්චර කියන එකේ ඔයාලා ඒව බැලුවේ නැත්තම් අනිවාර්යෙන්ම ගිහිල්ලා බලලා එන්න. ඉතින් මේ වෙලාවේදී අපේ මැරිපෝසගේ අත්තටු දෙකත් එයා කරපු වීර ක්‍රියාවට තෑග්ගක් විදිහට කලින්ට වඩා ගොඩක් ලොකු ලස්සන දිලිසෙන අත්තටු දෙකක් බවට පත් වෙනවා. ඉතින් එයාගේ වැඩේ සාර්ථකව ඉවර කරපු නිසා එයාගේ හිර වෙලා හිටපු යාළුවෝ ටිකත් මෙතනට එනවා. දැන් ඉතින් මේ කට්ටිය අහපව් ෆ්ලැටර්ෆීල්ඩ් වලට යන්න තමයි හදන්නේ. මේ අතරේ කුමාරයා ගිහිල්ලා ලෝඩ් ගැස්ට්‍රස්ට කියනවා හැනා තමයි මේ හැම දෙයක්ම ප්ලෑන් කරේ කියලා. ඉතින් එයා හැනාගේ පස්සෙන් ගියාම එයා ඉලියොස් විෂ හදන විදිහ දැක්කා කියලත් මෙයා මේ වෙලාවේදී ගැස්ට්‍රස්ට කියනවා. ඉතින් හැනාත් එයා කරපු දේවල් පිළිගන්නවා. දැන් එයා මෙතනට එයාගේ ස්කීටයිස් හමුදාවත් අරගෙන ඇවිල්ලා. ඒත් ඉතින් කුමාරයා ගාව තියෙනවා අර ඉලියොස් දාපු දිලිසෙන ත්‍රිසිල් බර්ස්ට්. ඉතින් දැන් මේගොල්ලෝ ස්කී සයිට්ලත් එක්ක මේවෙන් ෆයිට් කරන ගමන් තමයි ඉන්නේ. මේක නම් හරිම ලස්සන ෆයිට් එකක්. කොහොම හරි ඉතින් මේ අතරේ අපේ මැරිපෝසා ඇන්ටිඩොට් එකත් අරගෙන රැජින ගාවට ඇවිල්ලා. මෙයත් ඉතින් දැනගන්නවා මෙතනදී හැනා තමයි මේ හැම දෙයක්ම කරන්නේ කියලා. ඉතින් මෙයා මේ මල රැජින ගාවට අරන් යද්දි අවසනාවන්ත විදිහට හැනා ඇවිත් මේක උදුර ගන්නවා. ඉතින් හැනා මැරිපෝසට කියන්නේ ඇයි මැරිපෝසා ඔයා මේ දේවල් වෙනුවෙන් සටන් කරන්නේ? මෙහෙ කවුරුත් ඔයාව ගණන් ගන්නෙත් නැහැ. ඒත් ඔයා මාත් එක්ක එකතු වුණොත් හැමෝම ඔයාට ගෞරව කරයි. ඔයාට ලැබුණේ නැති හැම දෙයක්ම ලබා දෙන්න මට පුළුවන් කියලා හැනා මේ වෙලාවේදී මැරිපෝසව එයාගේ පැත්තට නම්ම ගන්න හදනවා. ඒ විතරක් නෙවෙයි හැනා මේ අතරේ අර මලේ පෙතිත් එකින් එක ගලව ඒ මල විනාශ කරන්න තමයි හදන්නේ. ඉතින් කොහොම හරි මේ වෙලාවේ මැරිපෝසගේ පිටිපස්සෙන් ආපු චූටිම චූටි බටර්ෆ්ලයි ෆේරි කෙනෙක් මේක දැකලා එයා ටක් ගාලා ගිහින් හැනාගේ අතින් මල උදුරගෙන අහපව් මැරිපෝසගේ අතට දෙනවා. ඉතින් දැන් මැරිපෝසත් මල අරගෙන ගිහින් ඒක රැජින ළඟට ලං කරනවා. දැන් ඉතින් මේ වෙනකොට ත්‍රිසිල් බර්ස්ට් වලින් සටන් කර හිටපු අපේ කුමාරයාලටත් ඒ දේවල් ඉවර වෙලා තමයි තියෙන්නේ. ඔන්න ඉතින් දැන් ස්කී සයිට්ලා මෙයාලව කන්න තමයි හදන්නේ. මේ වෙලාවෙම හොඳ වෙලාවට රැජිනට සනීප වෙනවා. ඉතින් ෆටර්ෆීල්ඩ් වල නැති වෙලා ගියපු ආලෝකයක් අහපව් උදා වෙලා ස්කී සයිට්ලත් පසුබහින්න පටන් ගන්නවා. ඉතින් රැජිනත් දැනගන්නවා මේ හැම ද්‍රෝහිකමක්ම කළේ හැනා කියලා. හැනාත් ඉතින් මේ වෙලාවේදී මේක පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි එයා එයාගේ ස්කී සයිට්ලගේ පිටේ නැගලා මේ වෙලාවේ මෙතනින් පැනලා යනවා. දැන් ඉතින් ෆ්ලැටර්ෆීල්ඩ් වල හැම දෙයක්ම සාමකාමී අතට හැරිලා. රැජිනටත් සනීප වෙලා ෆ්ලැටර්ෆීල්ඩ් වල මැජිකල් ලයිට් එක ආපහු ඇවිල්ලා. දැන් ඉතින් ෆ්ලැටර්ෆීල්ඩ් අහපව් ආරක්ෂාකාරී තැනක්. ඉතින් රැජින මේ වෙලාවේ එයාලගේ ෆ්ලැටර්ෆීල්ඩ් බේරගන්න උදව් කරපු අපේ මැරිපෝසටයි එයාගේ යාළුවෝ හැමෝටමයි ඔටුනු පලන්දනවා. ඒ විතරක් නෙවෙයි රැජින මේ අයව ෆ්ලැටර්ෆීල්ඩ් වල වීරයෝ විදිහටත් නම් කරනවා. ඉතින් කොහොම හරි එලීන ඔය විදිහට බිබල්ට මේ කතාව කියලා ඉවර වුණාම බිබල්ටත් තේරෙනවා එයා හැම වෙලාවෙම යාළුවෝ අතරට ෆිට වෙන්න ඕනේ නැහැ කියලා. ඉතින් එයා ගැලපුණේ නැතත් එයාට වටිනාකමක් තියෙනවා කියලා එයා අඳුරගෙන කොහොම හරි එයා ඩිසිල්වයි එයාගේ යාළුවන්වයි හම්බෙන්න යනවා. ඒත් ඉතින් බිබල් හිතපු නැති විදිහට ඩිසිල්ගේ යාළුවෝ හැමෝම එයාට ගොඩක් කැමති වෙනවා. ඔන්න ඔය විදිහට අපේ මේ ලස්සන මූවි එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඔයාලා මේ මූවි එක ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා. Stay tuned with me. Bye.